ආයිබෝවන් මූවි ඩිස්කෂන් LK රසිකයන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ මාවල් රසිකයන්ම උඩු ඉටිකුරු කරපු අලුත්ම ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ ප්ලොට් ලීක් එකක් ගැන. මේ ලීක් එකේ විදිහට අපි ටෝබි මැග්වයර්ගේ ස්පයිඩර්මෑන් වගේම ලෝකිටත් වෙන්නේ හිතා ගන්න බැරි දෙයක්. ඉතින් වැඩි කතාවක් නැතුව අපි බලමු මොකක්ද මේ ලීක් එකකින් කියවෙන්නේ කියලා. කතාව පටන් ගන්නෙම බොහොම දරුණු විදිහට. මේ ලීක් එකට අනුව චිත්‍රපටයේ පටන් ගන්නේ ටෝබි ඉන්න ලෝකයෙන්. තමන්ගේ විශ්වයේ බේරගන්න බලන ඩෙඩ්පූල් සහ වුල්වරින් බීස්ට් හදපු ප්ලැනට් කිලිං බෝම්බයක් අරගෙන ටෝබිගේ ලෝකයට එනවා. සටන අවසානයේදී ඒ බෝම්බය පුපුරලා ටෝබිගේ ස්පයිඩර්මෑන් වගේම වුල්වරින්වත් මිය යනවා. ඩෙඩ්පූල් විතරයි තමන්ගේ ලෝකයට පෙළගන්නේ. කතාවේ ඊළඟ කොටස තමයි වඩාත් ආందోලනාත්මක. එන්ගේම් අවසානයේ පෞල් ජීවිතයක් ගත කරන්න ගිය ස්ටීව් රොජර්ස්ව ලෝකෙ මුණ ගැහෙනවා. TVA එකෙන් ස්ටීව්ගේ ටයිම්ලයින් එක විනාශ කරන්න කලින් ලෝකි ඔහුවයි ඔහුගේ පවුලයි ෆැන්ටස්ටික් 4 ඉන්න විශ්වයට යවනවා. අවුරුදු 10කට පස්සේ ඩොක්ටර් ඩූම් සහ රීඩ් රිචඩ්ස් මේ අමුත්තන්ම හොයාගෙන එනවා. ඩූම් කියනවා ස්ටීව් මේ විශ්වයේ ඉන්න නිසා තමයි ඉන්කර්ෂන් සිද්ධ වෙන්නේ කියලා. මේ අතරේ ස්ටීව් රොජර්ස් තෝරුවත් මුණ ගැහිලා ලෝකිව හොයාගෙන TVA එකට යනවා. හැමෝම මවිත කරමින් එතනදි පේන්න තියෙන්නේ TVA එකේ හැමෝම මිය ගිහින් ඉන්න බවයි. අවසානයේදී අපේ ලෝකිගේ හදවත පවා උදුරාගෙන ඔහුව මරන්ගේ සැබෑ සැලසුම තමයි මුළු මල්ටිවර්ස් එකම විනාශ කරලා Tamanට ඕන විදිහට ඒක නැවත නිර්මාණය කරන එක. චිත්‍රපටයේ අවසාන වෙන්නේ ඇවෙන්ජර්ස්ලා X-Men සහ ෆැන්ටස්ටික් 4 හැමෝම එකතු වෙලා ඩූම්ගේ ලැට්වේරියා රාජ්‍යයට පහර දීමෙන්. හැබැයි ඩූම් ලෝකෙකින් උදුරාගත්ත කාලය පාලනය කිරීමේ බලය පාවිච්චි කරලා මුළු විශ්වයම විනාශ කරනවා. සියල්ල අවසානයේ ඩූම් විසින් බැටල් වර්ල්ඩ් කියන බොරු යථාර්ථය නිර්මාණය කරලා එහි රජු විදියට සිංහාසනයට යනවා. ඉතින් මේක තමයි දැනට ලීක් වෙලා තියෙන දරුණුම කතාව. ටෝබිව මුලින්ම මරලා දාන එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ ලීක් එක ඇත්ත වෙන්න ඉඩක් තියෙනවා කියලා ඔයාලට හිතෙනවද? පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මම movie discussion LK